අවුරුදු 35 40 45 පවුනාට පස්සේ අපේ මුහුණේ ලස්සන ටික ටික අඩු වෙන්නේ පිග්මන්ටේෂන් එනකොට. ඒ වගේම මුහුණ එල්ලා වැටෙනකොට ඉතින් අයි රින්කල්ස් එනකොට වයසටත් වඩා වයස පාට පේනවා. සබදාහමින් ඉතින් වයසට යන එක කාටවත් වළක්වන්න බෑ තමයි. ඒ වුණාට වයසට යෑමත් එක්ක ඇති වෙන මුහුණේ අඳුරලප් පිග්මන්ටේෂන් අද මම මේ හදන සරල ලේසි පැක් එකකින් අඩු කරගන්න නැති කරලම දාගන්න පුළුවන්. පිග්මන්ටේෂන් වලට වගේම සැර අවුවේ ගියාම ඇති වෙන මූණේ කළු පාට අවපැහැවීම් කුරුලෑ ආසාදන නිසා ඇතිවෙච්ච පැල්ලම් පවා මේකෙන් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක ගාගෙන විනාඩි 30ක් විතර ඉඳලා සෝදලා ඇරියම ඔයාලටම වෙනස බලා ගන්න පුළුවන්. මූණ ලස්සන වෙනවා, පැහැපත් වෙනවා. දිගින් දිගට මාස 2ක් විතර සතියේ දෙපාර ගානවත් මේක පාවිච්චි කරනවා නම් මේ විදිහටම ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි. ගෙදර තියෙන චූටි අමුද්‍රව්‍ය දෙකක් තමයි වන එන්නේ. ඉතින් අපි යමු හදන විදිය බලන්න දැන්. මේ තියෙන සාමාන්‍ය ප්‍රමාණය අල ගෙඩියක්. ඉතින් එක්කෙනෙකුට මුහුණට ගන්න ඉතින් පොඩි අල ගෙඩියකුත් ඇති. මම මේ ග්‍රේටරේ චූටිම ගෑවෙන පැත්තෙන් මේක හොඳට ග්‍රේට් කරගන්නවා. ඔයාලට ග්‍රේට් කරගන්න එකක් නැත්නම් චූටි කෑලි කපලා බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. අල ගෙඩියේ යුෂ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ දැන් හරි මේ සියුම්ම ගෑවුණා. ඊට පස්සේ මම මේක හොඳට මිරික ගන්නවා මේ විදියට. වතුර පොඩ්ඩක්වත් දාන්නේ මේකට. කෑලි ටික අයින් කරලා අල ජූස් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම මේකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්නවා. ගොඩක් ඕන නැහැ ඉතින් දෙහි බිංදු 4-5ක් එකතු කරගත්තා. ඉතින් මේක ඔයාලට ඉතුරු වුණාම ෆ්‍රිජ් එකේ දාලා අරන් තියාගන්න පුළුවන්. අලවල කහට පිපෙනවා. ඉතින් දෙහි ටිකක් වැඩිපුර දාගන්න. ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා තියනවා නම්. මොකද මේක වැඩි වෙනවා. ඊට පස්සේ මේකට කඩල පිටි ටිකකුත් ඕන වෙනවා. ඉතින් සිංහල බෙහෙත් බඩු කඩවලින් පිරිසිදු කඩල පිටි වලට අරගන්න පුළුවන්. ඉතින් මුහුණට අවශ්‍ය ප්‍රමාණයට මම මේ සැඳි දෙකක් විතර අරගත්තා. ඔයාලට මුහුණට විතරක් මේක ඔයාලට මේක බෙල්ලට, අත් දෙකට, කකුල් දෙකට මුළු ශරීරයටම උනත් ආලේප කරගන්න පුළුවන්. එහෙම නම් ටිකක් වැඩිපුර හදාගන්න. කඩල පිටි මේ සැඳි දෙකක් විතර දාගෙන ඒකට ගා ගන්න පුළුවන් මට්ටම වෙනකන් මේ හදාගත්ත අල ජූස් එක දාගන්නවා. දාලා හොඳට මේක ක්‍රීම් එකක් වගේ වෙනකන් කලවම් කරගන්න ඕනේ. තියෙනවා නම් මේ පැණි චුට්ටක් දාගන්න. බින්ද 2-3ක්. හරිම ගුණයි එතකොට සමට. ඉතින් මුහුණ තෙල් අධික නැත්තම් වියලිලා වගේ නම් මේකට විටමින් E කරලකුත් දාගත්තට කමක් නැහැ. මගේ මුහුණ ටිකක් තෙල් සහිත නිසා මම දාගත්තේ නැහැ. හොඳට පැක් එකක් වගේ ගා ගන්න පුළුවන් මට්ටම වෙනකන් කඩල පිටි දාලා මේ විදිහට හදාගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරලා ඉතින් මේක ආලේප කරගන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලාම සාමාන්‍ය විදිහට හොඳට මුහුණ සෝද ගන්න ඕනේ. ඊට පස්සේ වතුර තෙත මාත්තු කරගෙන මේ ආලේපය මේ විදිහට මේ පැක් එක උඩ අතට මේ විදිහට ආලේප කරගන්න ඕනේ. ඉතින් පල්ලෙහාට ඇදෙන්න ආලේප කරන්නේ නැහැ. අපේ මුහුණ එතකොට තවත් එල්ලා වැටෙනවා. ඕනම දෙයක් ක්‍රීම් જાතියක් ගාද්දිත් පැක් එකක් ගාද්දිත් ඒ වගේම මේවා සෝදද්දිත් උඩු අතට තෙරපෙන්න උඩු අතට ඇදෙන්න තමයි ගා ගන්න ඕනේ. ඉතින් මේක කරන්න ඔයාලගේ නිදහස් වෙලාවක් තෝරගන්න. දවසේ එක වෙලාවක් කියලා නැහැ. ඉතින් නිදහසේ ඉන්න පුළුවන් වෙලාවක් මේක කරන්න තෝරගන්න. මොකද මේක ගාගෙන තැන් තැන් වල යන්න කතා කරන්න ඒවා කරන්න එපා. ඉතින් රිලැක්ස් එකේ පොඩ්ඩක් හාන්සිලා ඉන්න නම් තමයි හොඳ. ඔන්න මේ විදිහට මම ආලේප කරගත්තා. ඉතින් බෙල්ලෙත් ගා ගන්න ඕන අනිවාර්යයෙන් මුහුණට කරන දේවල් බෙල්ලටත් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් පැය භාගයක් විනාඩි 40ක් විතර වෙනකන් ඉන්න ඕනේ මේක වේරෙනකන්. වේරුණාම හරි ඝනකමක් දැනෙනවා. බදාමයක් ගාලා වගේ. ඉතින් ඊට පස්සේ හිමීට වතුර දාලා හිමීට උඩු අතටම පිහ දාලා මේක යවා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔයාලා මේක හදලා ගාලා බලන්න සතියේ දෙපාරක්. මුහුණ කිසිම ප්‍රශ්න නැති කෙනෙකුට උනත් ඉතාමත්ම හොඳ පෝෂණයක් ලැබෙනවා මේ ෆේස් පැක් එකෙන්. ඉතින් My Charm Life YouTube channel එකෙන් ගොඩක් කාලෙකින් පස්සේ තමයි අද මම මේ වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් බලලා like එකක් දාලා ඔයාලගේ අදහස් ලියන්න කමෙන්ට් එකක් විදියට කරන්න දෙයක් තියෙනවා නම් ඒවත් ලියන්න. ඒ වගේම තාම subscribe එකක් දාන්න බැරි වුණා නම් My Charm Life YouTube channel එකට subscribe කරලා එකතු වෙන්න. ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලට.